අවුරුදු මොකක්ද කේස් එකක් කරා මම ස්ක්‍රීන් එක දාපු ගමන් එකම වෙලාවක් පින්න ප්‍රශ්නයක් කරනවනේ අදත් එහෙම වේද දන්නේ නැහැ මම මේක එක කරා ඒක නැති කරන්න දැන් උඹලා විශ්වාස කරන්නේ නැහැ මම ඇත්ත මිනිහෙක් කියලා ආයෙත් 941යි දැන් මේක කරා 941ගේ විශේෂත්වයක් මතක කරලා මේක ඉන්නවා මේ අදාළව නැති කැලලකට අපි යන්න මේ හැමදාම මේ වෙලාව 941යි AM වෙන හින්දා බලන්නේ අදත් වෙලාව 9:41යි AM පෙන්න 9 කීයද දැන් උඹලට විග්නේෂන් එකේ වෙරද්දී වෙලාව සම්බන්ධ විශේෂ මෙමරියක් තියෙයි මේ වෙනකන් කිසිම විග්නේෂන් එකේ එහෙම සීනක් ගිය අවුරුදු වල එහෙම උනේ නැහැ. මේ අවුරුදු මොකක්ද කේස් එකක් කරා මම ස්ක්‍රීන් එක දාපු ගමන් එකම වෙලාවක් පෙන්න ප්‍රශ්නයක් කරනවනේ අදත් එහෙම වේද දන්නේ නැහැ මම මේක එක කරා ඒක නැති කරන්න දැන් උඹලා විශ්වාස කරන්නේ නැහැ මම ඇත්ත මිනිහෙක් කියලා. ලයිව් රෙකෝඩින් එකක් ලයිව් වලින් යනවා කියලා එහෙම කියනවනේ. හරි කොහොම හරි මේ ඔයගොල්ලන්ගේ මේකට දාලා නෝට් එකකුත් තියෙනවා. ඒ නෝට් එකත් මම වැඩේ ඉවර වෙනකොට දාන්නම්. අන්න ස්ක්‍රීන් එකට යමක් වටනද? එනවනේ. ආයෙත් 9:41යි. නෑනේ මේක කරා. ඒකත් මම බොරුවට කරනවද දන්නේ නැනේ රෙකෝඩින් එකේ අර 9:41 කියන සීන් එක දාලා ඒකත් දැන් ප්ලෑන් එකක් වශයෙන් කරනවද දන්නේ නැහැ. කැප්ෂන් එනවද අදත්? ඉන්නවා. ඒක අයින් කරන්න ඒක අයින් කරලා ඉන්නවා. හරි. ඕන මේ කැප්ෂන් අයින් කරලා. පොඩ්ඩකට මේක නැති වෙයි. ඉන්න. ආය දාන්න. කරත් මේ වෙලා ඒක තමයි මේක ස්ක්‍රීන් එකෙත් වෙනස් වෙනවා ටක් ගාලා ඒක තමයි. ඇයි දන්නේ 9:41. ඒක මේ පොඩ්ඩක් පීරගෙන ඉන්නවා. මම මේ නිකන් මතකයට වැළුවේ හරියද? මම දන්නේ නැහැ මොකද මේක සීන් එක කියලා. 9:41ගේ විශේෂත්වයක් මතක කරලා මේක ඉන්නවා. මේ අදාළව නැති කැලලකට අපි යන්න මේ හැමදාම මේ වෙලාව 9:41යි AM වෙන හින්දා බලන්නේ අපි. ඔය ජනවාරි 9ත් වෙනවා. කියන ඕක තමයි ළමයි මුලින්ම iPhone එකක් රිලීස් කරපු දවස. ඒ කියන්නේ ලෝකේ පළවෙනියට iPhone එක රිලීස් කරපු දවසයි වෙලාවයි තමයි මේ තියෙන්නේ. ජනවාරි 9 9:41ට. මේ ඇයි දන්නේ ඒක මේ නොවන් එක තමයි. iPhone එක ලොන්ච් කරපු දවසේ වෙලාව ඕක. සාමාන්‍යයෙන් ඒ iPhone එක ඒ කාලේ බොක්ස් එකේ ෆෝන් එකක් නිකන් තියෙනකොට 9:41 තමයි යාලා දාන්නේ. ඒක නම් මම හිතන්නේ මේක ෂෙයා කරද්දි මොකක් හරි මොකලක් කරලා මේවා වෙනවද කොහෙද නේ? ඔව්. ඔයාලගේ ටැලන්ට් ෂෝ කරත් කොහෙන් කර 9:41 ගාවන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා කරත් උදේ 9:41. මේක කට් එකේ නෝට් හදලා තියෙනවා මැග්නීසියම් නේ. ඒ භාවිතය උපරිමයි දැන් කට් එක හොඳයි.